හලෙලුයා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ස්තුතිය අයිති දෙවියන් වහන්සේටම මුළු හදවතින්ම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අපි හැම කෙනෙක්ම ඇස් වසාගෙන නමාගෙන අපි යාඥා කළා බාර කරමු. අද බයිබල් පන්තිය 2026 වසරේ පළවෙනි බයිබල් පන්තිය ස්වාමින් වහන්සේගේ කරුණාව තුළින් අපිට හැම කෙනෙකුටම එකතු වෙන්න කරුණාව දුන්නා වහන්සේ. සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් ඔබගේ පාමුල අපි හැම කෙනෙක්ම එක දරු කැලක් හැටියට අපි රැස් වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ දුන්න මේ කරුණාව නිසා ස්තුති කරනවා. වසරක් පාසා වහන්සේ අපේ ජීවිත ආරක්ෂා කළා. අපේ දේවල් ඔබ වහන්සේ කළා. අපේ ස්වාමින් වහන්සේ සීල අවශ්‍යතාවයන් සපුරලා ඔබ වහන්සේ අපිව සුවෙන් තබලා වහන්සේ ගෙනාව මේ ගමන ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. අපි පසු කරගෙන ආපු හැම අවස්ථාවකම හැම තප්පරයකම ඔබ වහන්සේ හිටියා. අපිත් එක්ක ස්වාමිනේ ඔබ වහන්සේ නොහිටින්න අපිට මොනවා වෙලාද කියලා අපිටවත් හිතා ගන්න බෑ. ස්වාමින් වහන්සේ බොහෝ අවස්ථාවල ඔබ වහන්සේ හිටියාද කියලා අපිට දැනුනේ නෑ. නමුත් ඔබ වහන්සේ පිටිපස්ස සිටමින් අපිට උදව් උපකාර කරමින් අපිට මඟ පෙන්වමින් අපිව ආරක්ෂා කරමින් ඔබ වහන්සේ ශක්තිමත් කරමින් බලවත් කරමින් ඔබ වහන්සේ මේ ගෙන ආපු ගමන ගැන අපි වහන්සේට ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේ දුන්න මේ ගැලවීම නිසා ස්තුති. මිල කරන්න බැරි වටිනා වූ ගැලවීම ඔබ වහන්සේ නොමිල අපිට ලබා දීලා ඔබ වහන්සේගේ පුත්‍රකමේ ආත්මයේද ධර්මිෂ් නැමැති වස්ත්‍රයේද අපිට පළඳලා ඔබ වහන්සේත් එක්ක එකට අපිට ස්වර්ගික ස්ථානවල ඉන්දවල ඔබ වහන්සේත් එක්ක වාඩි වෙන්න ඔබ වහන්සේ දුන්න කරුණාව ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ තානාපතිවරු හැටියට අපිව පත් කර තිබෙන නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේගේ සීලම ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කරන නිසා ස්තුති කරනවා. ජේසුනි ඔබ වහන්සේගේ දාතට ස්වාමීනි මේ බයිබල් පන්තිය මම බාර කරනවා. ඔබ වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් පියාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් මේ හැමදේම කරගෙන යන ඔබ වහන්සේගේ ශක්තිය බලය කරුණාව දෙන්න. ස්වාමීනි මේ කිසිවක් අපේ හැකියාවෙන් අපේ පුළුවන්කාරකමෙන් බල පුළුවන්කාරකමෙන් නෙවෙයි. මේ ආත්මයෙන් ඔබ වහන්සේගේ වචනය ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන්න අපිට කතා කරන්න. ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේ තමයි අපිට ඉන්න එකම ගුරුවරයා අපිට ඉගෙන ගන්න ඉන්න එකම කෙනා එකම මාර්ගය ඔබ වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේ අපිට කතා කරන්න අපිට පහදා දෙන්න අපිට එළිදරව් කරන්න. ස්වාමීනි අපිට තියෙන සත්‍යතාවන් වලින් අපිට තේරුම් කරලා දෙන්න. ශුද්ධාත්මනි මම බාර කරනවා. මේ තප්පර සිටිතිරි කාලයේ බාරයි. ඔබ වහන්සේගේම දෑතට බාරයි මේ ඇවිත් ඉන්න ඔබ වහන්සේගේ දරුවෝ ඔබ වහන්සේගේ ලේවලින් මිලදී ගත්ත දරුවෝ ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ට ඔබ වහන්සේ ගොඩාක් ආදරෙයි. ස්වාමීනි ඒ ආදරය කවදාකවත් අඩු කරන්න එපා. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ට තව තව වැඩි වැඩියෙන් හැම දෙයකම ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනෙන් ඒගොල්ලන්ට කතා කරන්න. ස්වාමීනි වගේම පාස්තර වස්සී කරනවා වහන්සේට බාරයි. ස්වාමීනි මේ තප්පර සිටිතිරි කාලේ වහන්සේට බාර කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව අයිති ස්වාමීන් වහන්සේට. ඉතින් ස්වාමීන් වහන්සේට මුළු හදවතින්ම ස්තුති කරන උන්වහන්සේ 2026 වසරේ අපිට නැවත උන්වහන්සේගේ බයිබල් පන්තිය තබන්න උන්වහන්සේ දීපුවම කරුණාවක් ගැනම ඒ වගේම පාස්ටර්ට ස්තුති කරන දුන්න මේ අවස්ථාව නිසා සිස්ටර් ඩිලානිට ස්තුති කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝම නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔයගොල්ලෝ හැමෝටම දෙවියන් වහන්සේ තුළ ඊටමත් ආශිර්වාදලත් අවුරුද්දක් කියලා මම යාඥා කරනවා. ස්ථිර කොට ප්‍රකාශ කරනවා. ස්වාමින් වහන්සේ තුළ ඒ වගේම Facebook YouTube වල අහුම්කම් දෙන හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ තුළ ඊටමත් ආශිර්වාදලත් අවුරුද්දක් කියලා ස්ථිර කොට ප්‍රකාශ කරනවා. ස්වාමින් වහන්සේගේ කරුණාව විතරම ඔයගොල්ලන් මාදී තිබෙන්න කියලා මම යාඥා කරනවා. මගේ පෞද්ගලික යාඥාවලදී ඒ වගේම මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ දික්කටම යාඥා කරනවා කියලා මේ සේවය වෙනුවෙන් පාස්ටර් වෙනුවෙන් ඒ පවුල වෙනුවෙන් මේ ෆේත් චර්ච් මිනිස්ට්‍රි එකේ සිංහල සභාව ඒ වගේ ප්‍රධාන සභාව වෙනුවෙන් ඔබ ඍජුවම සම්බන්ධ වෙලා යම්කිසි සේවයකට සම්බන්ධ වෙලා නැති වුණාට ඔබට කරන්න පුළුවන් හොඳම සේවය තමයි සභාව වෙනුවෙන් දේව රාජ්‍ය වෙනුවෙන් දේව දරුවන් වෙනුවෙන් සේවය වෙනුවෙන් ඔබ යාඥා කරන එක. ඒකට වෙනම කාලයක් අරගෙන යාඥා කරන්න ඒක ලොකු සේවයක් ඒක ලොකු බලගත් දෙයක් යාඥාව කියන දේ. ඉතින් අපිට මේ දේවල් හැමදේම කරගෙන යන්න පුළුවන් ඔබගේ යාඥාව අවශ්‍යයි. මේ වසරේ බලාපොරොත්තු වෙනවා ගිය වසරේ බොහෝ බාධාවන් තිබුණා. බොහෝ බාධාවන් මැද්දේ කරදර මැද්දේ බොහෝ සති මට ස්කිප් කරන්න වුණා වැඩ රාජකාරී නිසා සහභාගී වෙන්න බැරුව තිබුණා. නමුත් ස්වාමින් වහන්සේගේ කරුණාව තුළින් විශ්වාස කරන උන්වහන්සේ මේ අවුරුද්ද අපිට කරගෙන යන්න පුළුවන්. දිගටම කරගෙන යන්න බාධාවක් නැතුව කියන දේ ඕගොල්ලෝගේ යාඥාව නිතරම තියන්න කියලා යන. එච්චරයි ඒක තමයි අපිට අවශ්‍ය කරනම දේ වැදගත්ම දේ. ඉතින් අපි මේ 2026 වසරේ පළවෙනි බයිබල් පන්තියේ ඔයගොල්ලන්ට මතක ඇති අපි නතර කරපු තැනට යන්
right. අපි ඉන්නේ 6 වෙනි කොටසේ අපේ ප්‍රධාන මාතෘකාව තමයි දිව්‍යමය සුවය කියන මාතෘකාව යටතේ 2026 ජනවාරි 17 6 වෙනි කොටසේ අපි ඉන්නේ 5 වෙනි කොටස් පහක් අපි ඉවර කරා දිව්‍යමය සුවය කියන මාතෘකාව යටතේ ඉංග්‍රීසි වලින් කියනවා divine healing කියලා. spiritual healing නෙවෙයි divine healing කියලා. spiritual healing කියන දේ ඔබට මම විස්තර කරා. අපිට ස්පිරිට් එකට අපේ ස්පිරිට් මෑන් එකට අපිට සුවයක් අවශ්‍ය නැහැ. ඒක ස්වාමින් වහන්සේ තුළ සුවය, උන්වහන්සේ තුළ ඒක ආත්මය. නමුත් අපිට අවශ්‍ය කරන අපේ ශාරීරික සුවය අපිට අවශ්‍ය කරන. නමුත් උන්වහන්සේ අපේ මානසික සුවය අපිට අපේ ආත්මයට, ඒ කියන්නේ අපේ මනසට, අපේ ගතට, අපේ සිතට, අපේ ඒ දේට තමයි අපිට සුවය අවශ්‍ය. විශේෂයෙන් විශාල ලෙස හැමෝටම අවශ්‍ය කරන දේ මේ සුවය. කෙනෙක් අසනීප වුණාම, කෙනෙක් ලෙඩ රෝග වුණාම, කෙනෙක් දුර්වල වුණාම ඉස්සලාම එයාට බලපාන්නේ එයාගේ මානසික තත්ත්වය. මානසික තත්ත්වය මනසින් වැටෙන්න පටන් ගන්නවා. මම දැන් දුර්වලයි, මම අසනීපයි, මම ලෙඩ වෙලා, මම රෝගාතුරව ඉන්නවා දේවල් කියන දේ. ඒ මානසිකව මනසින් වැටෙන්න පටන් ගත්තම අනිත් දේවල් ටික නිකම්ම දුර්වල වෙනවා. නමුත් ඔබ ස්වාමින් වහන්සේ තුළ ස්වාමින් වහන්සේ අපිට දීලා තියෙන ප්‍රොවිෂන් එක, ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව තුළින් අපිට දීලා තියෙන ප්‍රොවිෂන් එක, උන්වහන්සේ අපිට දීලා තියෙන සුවය මොකක්ද කියන දේ බොහෝ අය දන්නේ නැති නිසා අපි පුරුදු වෙලා ඉන්න අපේ තියෙන ලෙඩ රෝග සමගම අපිට ජීවත් වෙන්න එක්කෝ මේක මට සමහර වෙලාවට දෙවියන් වහන්සේ දඬුවම් කරන්න දෙයක් තිබු නිසා, පාඩමක් උගන්වන්න දීපු නිසා කියලා කියනවා. අපි ඒකත් කව කරා දෙවියන් වහන්සේ නෙවෙයි ලෙඩ රෝගවල කර්තෘවරයා. God is not the author of sickness. උන්වහන්සේ නෙවෙයි කර්තෘවරයා. උන්වහන්සේගෙන් එන්නේ නැහැ. එහෙමනම් උන්වහන්සේ ප්‍රේමයේ දෙවියන් වහන්සේ වෙන්න බෑ. උන්වහන්සේ කරුණාවේ දෙවියන් වහන්සේ වෙන්න බෑ. උන්වහන්සේ කියන්නේ අපිට අපි ගැන සලකන, අපි ගැන කරුණාවන්ත, ප්‍රේමණීය උන්වහන්සේ දෙවියන් වහන්සේ වෙන්න බෑ. අපිට දඬුවම් දෙන්නේ ලෙඩ රෝග දීලා අපිට දඬුවම් කළා අපිව හරි ගස්සනවා නම් එහෙම වෙන්නේ නැහැ. නමුත් අපි බැලුවා ලෙඩ රෝග එන්නේ යක්ෂයාගෙන් ඒක පැමිණෙන්නේ. ඒ නිසා එතනින් තමයි ඔහු තමයි රෝගවල කර්තෘවරයා හැටියට ඉන්නේ. ඉතින් මේ දිව්‍යමය සුවය කියන දේ ඇදහිල්ල කරන කොටගෙන තමයි අපි මේ සුවය අපි ලබා ගන්න දෙවියන් වහන්සේ තුළ. ඉතින් අපේ ජීවිතේ අපිට යම්කිසි රෝගයක්, යම්කිසි දෙයක් ඇති වෙලා අපි දොස්තර ගාවට ගියා කියලා දෙවියන් වහන්සේ අපිත් එක්ක තරහා වෙන්නේ නැහැ. දොස්තරලාත් දෙවියන් වහන්සේ ප්‍රඥාව දීලා විවිධ බෙහෙත්, විවිධ දේවල් කොළටි අපි ලංකාවේ බැලුවොත් ආයුර්වේදයේ බොහෝ ගස් කොළන් වල ස්වභාවික දෙවියන් වහන්සේගේ මැවීමේ දේවල් භාවිතා කරලා සුව කරන අයව. ඉතින් එහෙම තියෙනද වෛද්‍ය විද්‍යාව දෙවියන් වහන්සේ ඒ කියලා දෙවියන් වහන්සේ අපිව එලා දකින්නේ නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔබ බෙහෙත් ගත්තා කියලා දෙවියන් වහන්සේ ඔබව පහත්තට දාන්නේ නැහැ. වැරදියට හිතන්නේ නැහැ. නමුත් ඔබගේ අතේ තමයි මේ තීරණය තියෙන්නේ. මම කිව්වොත් නෑ ස්වාමින් වහන්සේ තුළ මම කොහොමද සුවය ලබා ගන්නවා. උන්වහන්සේගේ වචනය කියලා තියෙනවා. උන්වහන්සේ මාව සුව කරනවා කියලා, මාව සුව කරා කියලා. ජේසුස් වහන්සේගේ කසපාරවලින් මට සුවය දීලා ඉවරයි කියලා තියෙනවා. ඒ නිසා මම මේ දේවල් ලබා ගන්නවා කියලා ඔබ ඇතහිල්ලෙන් එක විදියට කියන්නේ අපි කියනවා අපි තනි කකුලෙන් හිටගෙන මේක මේ පුර බදිනවා කියලා කියන අතරින්නේ නෑ මම කියන ඒ දෙහෙන් ඔබගේ ඇදහිල්ලෙන් මත තමයි. ඉතින් බයිබලයේ පුරාම අපි බැලුවා දේශස් වහන්සේ කිව්වා දියණිය නුඹේ ඇදහිල්ල නුඹව සුව කළේ කියලා උන්වහන්සේ කිව්වා. ඒ වගේම අපි බැලුවා ජේසුස් වහන්සේ බොහෝ ස්ථානවල සුව කරන්න බැරුව ගියා. උන්වහන්සේ දෙවියන් වහන්සේ වෙතිය ඇයි ඒගොල්ලන්ගේ තියෙන අවිශ්වාසකම නිසා, ඇදහිල්ල නැතිකම නිසා. ඉතින් ඒක ලබා ගන්න අපේ පැත්තේ තමයි ලොකු කාර්යභාරයක් තියෙන්නේ. මොකද උන්වහන්සේ මීට අවුරුදු 2000කට කලින් මේ දේවල් ඔක්කොම දීලා ඉවරයි. තව ඇවිල්ලා දෙන්න දෙයක් නැහැ, දීලා ඉවරයි. ඒක ලබා ගන්න, ඒක ලබාගෙන සුවෙන් ගමන් කරන එක තමයි අපේ දේවල්. ඉතින් අද ඔබ මේ පන්තියට පළවෙනි වතාවට ඔබ සහභාගී වෙනවා නම් YouTube එකේ එකින් ඉඳන් 5 වෙනකම් ඉතුරු පන්ති ටික තියෙනවා. පළවෙනිට අපි පටන් ගත්ත ටික ගිහිල්ලා බලන්න. එතකොට ඔබට තේරෙයි මේ පන්ති ටික තව කොටස් කීපයක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් මේ පන්තියේ පාඩම ඉවර වෙයි. අපි බලන්න යනවා ඉදිරියට එන කොටස් වලදී ටිකක් ගැඹුරට වචනය ස්වාමින් වහන්සේ මොනවාද අපි කියන අපිට දීලා තියෙන සුවය කියන දේ. අද පළවෙනි බයිබල් පාඩම මේ වචන ඇටියට උන්වහන්සේ පැමිණියේ සාතාන්ගේ ක්‍රියා විනාශ කිරීමටයි.
දැන් මේ පස්වෙනි පාඩමේ ඉඳන් කන්ටිනියස් එක යන්නේ. හරි. එතකොට ජේසුස් වහන්සේ ආවේ මේ පොළොවට උන්වහන්සේ සාතන්ගේ සියලු ක්‍රියාවන් විනාශ කිරීමට සාතන් විසින් ආධිපත්‍ය ලබාගත්ත කොහෙද ආදම් සා ඒ වගේ ඒ දන්වෙනේදී ඊට පස්සේ එතනින් තමයි රෝග කියන දේ ලෙඩ රෝග පීඩාව කරදර ප්‍රශ්න වේදනා දුක කම්කලොට්ටලු නොයෙකුත් දේවල් පාපය ඇතුල් වෙලා පටන් ගත්ත දිගටම මනුෂ්‍ය තුලින් යන්න ඇති වෙන්න පටන් ගත්තා. ඒක කන්ටිනියස් වුණා. 1 යොහාන් 3:8 කියනවා පව් කරන තැනැත්තා පව් කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය. මක්නිසාද යක්ෂයා පටන් ගැන්මේ සිට පව් කරන්නේය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය. එතකොට පටන් ගැන්මේ සිට යක්ෂයා පව් කරා පව් කරනවා නම් වැරදි මාර්ගයේ ජීවත් වෙනවා නම් වැරදි කරනවා නම් ඒක පව් කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය. මක්නිසාද යක්ෂයා පටන් ගැන්මේ සිට පව් කරන්නේය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ප්‍රකාශ කරනු ලැබුවේ ඒ කියන්නේ ජේසුස් වහන්සේ ආවේ මේ පිණිසය. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය. ඉතින් ජේසුස් වහන්සේ ආවේ ඒ යක්ෂයාගේ සියලු ක්‍රියාවන් විනාශ කරන්න. යක්ෂයා විසින් යම් කිසි කෙනෙක්ව බන්ධනයකට ධම්මලා ලෙඩ රෝගකින් බැඳලා තිබෙනවාද? දේවල් කරලා තියනවාද? මේ හැම දෙයකටම මනුෂ්‍යයාට නිදහස අවශ්‍යයි. එතනින් ඒක නිසා ජේසුස් වහන්සේ ඇවිල්ලා අපිට ආධිපත්‍ය දුන්නා. උන්වහන්සේ ලූක් 10:19 කියනවා සර්පයන්ද ගොනුසන්ද පාගන්නත් සතුරාගේ මුළු බලය මැඩ පවත්වන්නත් නුඹලාට ආධිපත්‍යයත් බලයත් මන් දුන්නා. ඒ කිසිවක් නුඹට අහිතක් නොකරන්නේ කියලා ජේසුස් වහන්සේ කිව්වා. ඉතින් සභාවට අපි ඇදහිලිවන්තයාගේ ආධිපත්‍ය කියන පාඩම තුළින් දැක්ක අපිට authority එක උන්වහන්සේ දීලා තියෙනවා. අපේ sickness එකට, අපේ තියෙන දුර්වලකමට, අපේ තියෙන දෙයට අපිට අණ කරන්න පුළුවන් යේසුස් වහන්සේගේ නාමයෙන්. මේක මට අයිති නෑ, මේක අයිති මට සුවය, මේක මට අයිති දෙයක් නෙවෙයි කියලා අපි ඒක රිෆියුස් කරන්න, අපිට ඒකට අණ කරන්න, අපිට ඒකට රිජෙක්ට් කරන්න අපිට අයිතිය තියෙනවා. ඉතින් ඒක ඔබ මුඛයෙන් ප්‍රකාශ කළ යුතුයි. අපි ඒක කරන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියන දෙයින් තමයි. ඉතින් ඊළඟට අපි බලමු මතෙව් 6:12 වෙනි පරිච්ඡේදය. මතෙව් 6:12 වෙනි පරිච්ඡේදයේ ඔබ දන්නවා ජේසුස් වහන්සේගෙන් ගෝලියවම අපිටත් කියලා දෙන්න කොහොමද යාඥා කරන්න කියලා. එතකොට ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේගේ යාඥාව ගෝලියන්ට කිව්වා. පළවෙනිදා සමාවෙන්න දේශනාව රෙකෝඩ් කරන්න බැරුව ගියා. මේ නිව් ඉයර් එකේදී මම ඔබට මේ මතෙව් 6:12 වෙනි මතෙව් 6 ස්වාමින් වහන්සේගේ යාඥාව ගැන මම විස්තරයක් ඔබට කිව්වා. ඉතින් මම ඒක ගැන සම්පූර්ණ විස්තරයක් ආපහු කරන්න යන්නේ නැහැ. අද අපිට අවශ්‍ය කරන්නේ අපගේ නායකකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපට කමා කළ මැනව. මේ ජේසුස් වහන්සේ මෙතනදී කතා කරන්නේ ණයක් ගැන කතා කරනවා. ඒ කියන්නේ අපිට ණයක් ගැන. ඇයි මේ පාපය දැන් මේ කතා කරන්නේ පාපය ගැන මේ කතා කරන්නේ. අපිට පව් කරපු අය නැත්නම් අපිට විරුද්ධව වැරදි කරපු අයට අපි ඉස්සෙල්ලා සමාව දී යුතුයි. ඊට පස්සේ තමයි අපි සමාව ගත යුතුයි කියලා කියනවා. දැන් මේක තේරුම් ගන්න. අපේ නායකයන්ට අපි කමා කළාක් මෙන් ඉස්සෙල්ලා මට විරුද්ධව වැරදි කරපු අයට, මට විරුද්ධව චෝදනා කරපු අයට, මට විරුද්ධව බොරුවට දේවල් කරපු අයට මම ඉස්සෙල්ලා සමාව දී යුතුයි. බයිබලයේ බලාපොරොත්තු වෙන්නේ නුඹේ සහෝදරයට විරුද්ධව යමක් තියෙනවා නම් ඉස්සල්ලා ගිහිල්ලා සහෝදරයත් එක්ක සෙටල් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ පූජාව ඔප්පු කරන්න කියලා කියනවා. මාර්ක 11 වෙනි පරිච්ඡේදයේ 23 24 25 කියවලා බලන්න ඉතා පැහැදිලිව කියනවා පූජාවක් ඔප්පු කරන්න ආකල නුඹට නුඹේ සී කල්පනාවට ආවොත් නුඹේ සහෝදරයා සමග යමක් නුඹට විරුද්ධව තිබේ නම් පූජාව බිම තියන්න කියලා කියනවා. බිම තියලා ඒ කියන්නේ අද කාලේ පූජාවක් අපි අරගෙන යන්නේ නැහැ. නමුත් මම යාඥා කරන්න ආපු වෙලාවේදී මම ස්වාමින් වහන්සේත් එක්ක ගත කරන්න ආපු කාලේදී මට යාඥා කරගන්න බෑ. ඇයි මගේ සහෝදරට විරුද්ධව යමක් තියෙන නිසා මට ඒක බාධාවක්, මට යාඥාවට බාධාවක්. ස්වාමින් වහන්සේ ඔබගේ යාඥාව අසන්ට බැරිව යනවා. ඔබගේ යාඥාවට හරි පිළිතුරක් ලැබෙන්න යනවා. ඇයි මගේ සහෝදරට විරුද්ධව. ඉතින් මෙතන බයිබලයේ කියන විදිහට පාපේ කුලිය නම් මරණයයි. කුලියක් ගැන කතා කරන කුලියක්. ඒ කියන්නේ යම්කිසි පෙනල්ටි එකක් තියෙනවා. ඒ පෙනල්ටි එක මොනවා විදිහටද? ඉතින් අපි නිතරම පව් කරන්න දෙවියන් වහන්සේට නායකාරයෙක් වෙනවා. ණය ගැතේ. ඒකට මොකද කුලියක් තිබෙනවා. ඒ කුලිය පාපේ කුලිය නම් මරණය. ඉතින් අපි ඒකට ණය ගැතේ. ඒකයි කියන්නේ ණයක්
හැටියට මේක කතා කරන්නේ. පාපය ගැන මේ කියන්නේ නමුත් කියන අපගේ ණයකාරයන්ට අප කමා කළ මැනව. මේ භෞතිකව මුදල් ගත්ත මුදල් ණයක් ගැන නෙවෙයි මේ දෙවියන් වහන්සේ කතා කරන්නේ. මේ කතා කරන්නේ අපිට විරුද්ධව යමක් තිබෙනවද යම් කිසි කෙනෙක් එක තියෙනවද කියලා. ඒක අපි බලමු. අපි මේ විස්තරාත්මක බලමු. මතෙව් 18:21 සිට 35 දක්වාද තියෙන බයිබල් පත ගොඩක්ම කියවන්න. එකල පේතෘස් උන්වහන්සේ ළඟට ඇවිත් ස්වාමිනී මට වරදක් කරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද සත්වරක් දක්වාදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට සත්වරක් නොව 70 සත්වරක් කියමි. ඒ කියන්නේ 77න් වැඩි කරවුත් 490 වතාවක් සමාව දෙන්න කියලා කියනවා. දැන් පේතෘස් ඇවිල්ලා අහනවා මේ මතෙව් 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් ඔබ කියවුවොත් එන්න කාරණා දෙකක් ගැන ජේසුස් වහන්සේ කතා කරන එකක් තමයි ඒ කියන්නේ මේ දේව රාජ්‍යයේ උතුම් කෙනා කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්න දෙකක් ගැන මේ කතා කරන ජේසුස් වහන්සේ උපමා දෙකක්. පළවෙනි එක තමයි උතුම් කෙනා කවුද කියලා කිව්වම කියනවා කාටද පුළුවන් කුඩා දරුවෙක් වගේ වෙන්න කාටද පුළුවන් යටත් වෙන්න කියන්නේ හම්බල්නස් එක වෙන්න පුළුවන් නම් එයා තමයි දේව රාජ්‍යයේ උතුම් කෙනා කියලා. එතකොට දෙවෙනි ප්‍රශ්නය අහනවා කවුද පේතෘස්. එතකොට දැන් මේ ඔක්කොම හිතේ තියාගෙන එයා හිතනවා සමාත මගේ දේවල් කරනවා හරි ඇති කියලා යේසුස් වහන්සේට උඩ තිබෙන ප්‍රශ්නයක්. මොකද පරණ ගිවිසුමේ ලියන්නෝ එම නැත්තම් උගන්වන් විසින් ඒගොල්ලෝ අන කරලා තිබ්බේ තුන් පාරක් එක්කෙනෙක් එකම වරද ආය තුන් පාරක් කරාම තුන් පාරම සමාව දීලා ඒ වරද්ද නැවත ඔබට එයා හතරවෙනි පාර කරොත් ඔබ ඒ වෙනුවෙන් සමාව දී යුතු නෑ කියන සංකල්පය. එහෙම නැත්නම් ඒ ගැන ඒ අදහසක් තිබ්බා. එතකොට පරණ ගිවිසුමේ තුන් පාරයි සමාව දී යුතුයි. හතරවෙනි පාරත් එයා ඒකම කරොත් එයාය මට සමාවක් දී යුතුයි. ඒ නිසා ඒක හිතේ තියාගෙන ඇවිල්ලා පේතෘස් අහනවා ස්වාමිනී කී වතාවද මගේ සහෝදරට මම සමාව දී යුතුයි? 7 වතාවක්ද කියලා. ජේසුස් වහන්සේ කියනවා නෑ 70න් වැඩි කළා 490 වතාවක් සමාව දී යුතුයි කියලා කියනවා ජේසුස් වහන්සේ. එබැවින් තමාගේ දාසයන් සමග ගණන් බලන්ට කැමති වූ රජෙකුට ස්වර්ග රාජ්‍ය උපමා කරනු ලැබුවේ. දැන් එකම කියලා දැන් 22 කියන යේසුස් වහන්සේ උට කතා කොට සත්වරක් නොව 70 සත්වරක් යයි කියමි එබැවින් තමාගේ දාසියන් සමග ගණන් බලන්ට කැමති වූ රජෙකුට සමා ස්වර්ග රාජ්‍ය උපමා කරනු ලැබුවේ. බලමු අපි උපමාව. ඔව් ගණන් බලන්ට පටන්ගත් කල තලන්ත දසදහසක් ණය වූ එක්කෙනෙක් ඔව් ළඟට ගෙනෙන ලද්දේය. තලන්ත ටැලන්ට්ස් කියලා ඉංග්‍රීසි වලින් කියනවා. එතකොට ටැලන්ට්ස් 10000ක් 10000 ටැලන්ට්ස්. හරි ඒ කාලේ රන් රිදී කාසි ටැලන්ට් එකක් තලන්තයක් හැටියට ගත්තේ. මෙතන වරාන් ඇතුළේ තියෙනවා මේ බයිබලයේම තිබිච්ච දේ තලන්තයක් පවුම් 240 පමණ වේ. ලංකාවේ පවුමක් ග්‍රෑම් 8යි. අද කාලේ එක පවුමක් රත්තරන් පවුමක් කැරට් 22 3,68,000ක්. එතකොට ඒ කාලේ එක තලන්තයක් පවුම් 240ක්. හරි එතකොට 240 ග්‍රෑම් 8කින් වැඩි කරොත් බර ගාණක්. හරි ඒ තලන්තයක් ඒ කාලේ. එතකොට බලමු පොඩි ගණන් වගේක් හදලා එක තලන්තයක් අවුරුදු 20ක වැටුපක්. ඒ කාලේ එක තලන්තයක් එක්කෙනෙක්ගේ අවුරුදු 20ක වැටුපක්. හරි එතකොට අවුරුදු 20 එතකොට එයා කීයද ණය 10000ක් ණයයි එයා. එතකොට අවුරුදු 20 10000කින් වැඩි කරොත් ලක්ෂ 2ක් වෙනවා. ඒතර අවුරුදු ලක්ෂ 2ක් ජීවත් විය යුතුයි ඒ ණය පියවන්න. කීයටවත්ම කරන්න බැරි දෙයක්. කීයටවත්ම බේරන්න බෑ. හරි මේ අවුරුදු වලින් ඔබට ගණන් කරලා කිව්වේ ඒ කාලේ එක්කෙනෙක්ගේ වැඩ කරොත් සාමාන්‍ය වැඩ කරගෙන යන කෙනෙක්ගේ අවුරුදු 20ක් කරොත් තමයි එක තලන්තයක් යාට කව කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ රජතුමාට මේ සේවකයා 10000ක් ණයයි. ඔබ හිතලා බලන්න.
හරි දැන් ඔබගේ මනසටයි මේ ආත්මය නෙවෙයි ආත්ම ගානක් ගත ආත්ම ගානක් අපි යන්නේ නැහැ මේ ආත්මයයි අපි ජීවත් වෙන්නේ ඒක බයිබලෙන් මට ඔප්පු කරන්න පුළුවන් ආය තව ආය කොහෙවත් අපි ඉපදින්නේ නැහැ ආපහු සැරයක් අපි දෙවියන් වහන්සේ ගාවට යනවා දෙවියන් වහන්සේත් එක්ක ඉඳලා උන්වහන්සේ මේ ඔසවා ගැනීමෙන් පස්සේ ආය අවුරුදු 7කින් පස්සේ අවුරුදු 10ක් අපි මේ පොළවේ ජීවත් වෙන නැති අවුරුදු 10ක් මෙතන අවුරුදු ලක්ෂ දෙකක් වෙනවා අවුරුදු 20 ගානේ 10000ක් පියවන්න අපිට හිතලවත් බලන්න බෑ ඒ ස්වාමීන් වහන්සේගේ ණය පියවන්න. sorry. ණය ගෙවන්නට ඔහුට කිසිවක් නොතිබුණු බැවින් ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔවුන් සන්තක සියල්ලද විකුණ ණය ගෙවන්නට අනකලය. ඒ කාලේ කෙනෙක් ණයයි නම් එයාගේ ඉන්න පවුලේ අයව එයාව ඒ ණය කෙනාව හිරේට දාලා අනිත් දැන් කවුද ඉන්නේ භාර්යාව දරුවන් ඉන්නවා නම් වහල්කමට අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ව ගන්නවා මේ විකුණන්න කියලා කියන මොනවාද වහල්ලුවන් නැටියට විකුණන්න කියලා ඔබ දන්නවා පරණ ගිවිසුමේ අපි දකිනවා රාජාවලිය පොතේ පාස්ටර් කෙනෙක්ගේ භාර්යාව දරුවෝ දෙන්න එලීෂාගේ කිව්වම අර තෙල් විකුණලා ණය ටික පෙව්වේ කිව්වා දැන් ණයකාරයෝ ඇවිල්ලා ඉන්නවා මගේ දරුවන්ව ගෙනියන්න යනවා මාව බේරලා දෙන්න කිව්වම එලීෂා කිව්වා තියෙන තෙල් කොලාවන් ටික ගේන්න මොනවද තියෙන කියලා විකුණලා අන්න ඒ වගේ මොකද කරන්නේ දැන් භාර්යාවද දරුවන්ද ඔවුන් සන්තක සියල්ලද විකුණ ණය ගෙවන්නට අනකලේය දැන් අනකරා මේ මොනවාද මේ හරි අනකරා එතකොට මොකද වෙන්නේ දැන් මේ ඒ කියන්නේ මේක ඔයාට ගෙවන්න නම් ඔයාට හිරේ යන්න වෙයි ඊළඟට ඔයාගේ භාර්යාවන් දරුවන් විකුණලා වහලු නැටියට ජීවිත කාලෙ මේගොල්ලෝ වැඩ කරන්න වෙයි ගෙවන්න වෙයි කියලා කියනවා right අපි එමු මේක විග්‍රහ කරන්න. එවිට ඒ දාස්යා බිම වැටි වැඳ ස්වාමිනී මා ගැන ඉවසුව මැනවි. නුඹ වහන්සේට සියල්ලම ගවන්නෙමි කීවේය. ඒ දාස්යාගේ ස්වාමියා අනුකම්පා කොට ඔව් මුදා හැර ඒ ණය ඔහුට කමා කළේය. මගේ සෙනෙහවන්තය මේ මොනවාද මේ? ඔබගේ මගේ පව් ඔබගේ මගේ වැරදි ඔබගේ මගේ අයිතුකම් අපරාධ අපි කරන දේවල් හැම දෙයක්ම මේ ජීවිත කාලෙම අපිට ගෙවලා ඉවර කරන්න බෑ. අපි එක දෙයයි අපි කරේ මේ දාසියා වගේ වැඳ වැටිලා කිව්වා අනේ ජේසුනි අපිට සමාවෙන්න අපි පව් වලට සමාවෙන්න මට වැරදුනා මට වැරදි වුණා කිව්වම ජේසුස් වහන්සේ ඒ තලන්ත දසදහසක් අවුරුදු 2,00,000ක් ගත වෙන ඒ ණය එක ෂණයකින් පියවලා දැම්ම උන්වහන්සේ කිව්වා සමාව දුන්න ආශේනවාට ප්‍රශ්නයක් නැහැ ආයෙ ගිහලා වැරදි කරන්න එපා වාට සමාව දුන්නා කියලා. අන්න එහෙමයි ඔබටයි මටයි සමාව හම්බුනේ. ජේසුස් වහන්සේ ඒකයි මේකේ තියෙන බරපතලකම මේකේ තියෙන ගැඹුර මේ තියෙන දේ ඔබටයි මටත් මගේ දරුවන්ටත් පරම්පරාව ගානක් ගියත් මේක ගෙවලා ඉවර කරන්න බැරි පාපයක්. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ එක ෂණයකින් අපි සමාවෙන්න කියලා අපි ඉල්ලද්දී උන්වහන්සේ ඒ මොහොතේම අපිට සමාව දෙනවා. ඔබට පේනවද ඒකේ තියෙන කොච්චර ගැඹුරුද උන්වහන්සේගේ ආදරය උන්වහන්සේගේ ප්‍රේමය. දැන් එතන කිව්වේ ඒ භාර්යාව දරුවන් හැමෝම අපි කවුරු අපි පවුලම එකතු වුණත් අපිට බෑ මේ පාපයෙන් ගැලවෙන්න මේ පාපේ ණය ගෙවන්න අපිට කරන්න බෑ. මිනිස්සු දේවල් කරනවා එක දේවල් කරනවා අන්‍ය දේවල් අය කරනවා දේවල් කරන්නේ. දුප්පතුන්ට උදව් කරන එක දානමාන දෙන එක චැරිටි වර්ක් කරන එක මම එපා කියනවා නෙවෙයි අනිවාර්යයෙන්ම කළ යුතුයි. බයිබලයේ කියනවා ඒක කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ කොටසට අමතරව නුඹලා දුප්පතුන්ට උදව් කරන්න ඕනේ, දෙන්න ඕනේ, දේවල් කරන්න ඕනේ. යමක් කරන්න පුළුවන් තියනවද, හැකියාවක් තියනවද? අනිවාර්යයෙන්ම කරන්න. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. අනිවාර්යයෙන්ම. ඔබට කවදාකවත් හිඟයක් එන්නේ. ඔබගේ නිවසේ කවදාකවත් හිඟයක් එන්නේ නැහැ. ඔබගේ අටුකුටු ගබඩා පිරී තැනට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. උන්වහන්සේ වගේ. උන්වහන්සේ ඔබට ණය වෙන්නේ නැහැ. ඉතින් අපි කාටවත් මේ ණය ගෙවලා ඉවර කරන්න බැරිද? උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොනවාද? අර යටහත්කම. උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා අපි සමා වෙන්න කිව්වම. ඒ දාසියාගේ ස්වාමියා අනුකම්පා කොට උට මුදා හැර ඒ ණය උට කමා කර දැන් විශාල මුදලක් 10,000ක් තලන්ති හරි කමා කරා දැන්. හරි? ඔන්න බලමු දැන් ඊළඟට. හරි? ඒ දාසයා පිටත්ව ගොස් තමාගේ සහකාර දාසයන්ගෙන් තමාට මසු 100ක් ණය වූ එක්කෙනෙක් දැක ඔව් අල්වා ඔහුගේ බෙල්ල මිරිකාගෙන ණය ගෙවා පන්නයි කීවේය.
මේක තමයි අද අපිට තියෙන ලොකුම දේ. අපිට තියෙන ලොකුම දේ. මම මේ දේ කියන්න ඔබට ලොකුම හේතුව තමයි ලෙඩ රෝගවල එන විශාලම දේ ලොකුම දේ තමයි සමාව නොදී ඉන්න එක. පළවෙනි එක. සමාව නොදී කාත් එක්ක හරි පොඩි හරි තිත්තකමක් හරි වෛරකමක් හරි දෙයක් තියාගෙන ඉන්නවා නම් ඒක යක්ෂයා දොරක් හැටියට පාවිච්චි කරනවා ඔබගේ මගේ ජීවිතයේ රෝග ලේසියෙන්ම ගේන්න පුළුවන්. මොකද ස්වාමින් වහන්සේගේ හදවත ගැස්ම සමාවදීම කියන දේ. එතකොට 10,000ක විශාල ජීවිත කාලය දිහා මගේ දරුවන් දිහා පරම්පරා කීපයක් ගෙවල ඉවර කරන්න බැරි ණයක් එක ශෙනයකින්ම ණය සමාව දුන්නාම මට සමාව හම්බුණා. හැබැයි මම කැමති නෑ මගේ සහෝදරයා කරපු පුංචි වරදකට සමාව දෙන්න මම කැමති නෑ. ඒක තමයි මෙතන කියන්නේ. දැන් අර 10,000ක ලොකු ණයක් සමාව අරගෙන එන 16 දකින්නවා මගදී එක්කෙනෙක් 100යි ණයය. එයාව අල්ලගෙන බෙල්ල ඇමරිකගෙන ණයගෙනවා. ඔබ සුවෙන් ඉන්න ඕන නම් ඔබ හොඳ සුවය ලබන්න ඕන නම් හදවත විමසන්න ස්වාමින් වහන්සේ ඉදිරියට කියන්න ජේසුනේ මගේ හදවත ඔබ වහන්සේ ඉදිරිය වගුරනවා මට පෙන්වන්න මට කියන්න මට ඕනේ කාත් එක්කවත් ඔබ රිද්දලා ඇති ඔබ තුවාල කරලා ඇති ඔබගේ හදවතේ මම මේ කියන දේ ලේසි දෙයක් නෙවෙයි මේකට ශක්තිය දෙන්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේට විතරයි සමහර අය අපිට දකිද්දී ඒගොල්ලෝ කරපු දේවල් අපිට දකින්නකොට අපිට අමාරුයි අපිට රිදෙනවා ඒ හදවතේ තුවාලේ රිදෙනවා නමුත් අපිට හැකි පුළුවන් විය යුතුයි ස්වාමීන් වහන්සේ තුළ යාට සමාව දෙන්න. ඔබට දෙවියන් වහන්සේගේ දීර්ඝායුෂ දිව්‍යමය සුවය යන්න පළවෙනිම දේ ඔබ සමාව දිය යුතුයි. මම මීට කලින් අර ක්‍රයිස්ට් ලයික් කැරක්ටර් කියන පාඩමේ කිව්වා හරියට මම කියන්නේ වස බීලා මගේ සතුරා මැරෙනකම් බලන් ඉන්නවා වගේ තමයි සමාව නොදී ඉන්නවා කියන එකදී. හරි එක්කෙනා කියන්නේ සමාව නොදී ඉන්න කෙනා හරියට එයා වහ බීලා නැත්තම් පොයිසන් අරගෙන එයා බලන් ඉනවා ආගේ සතුරා මැරෙනකම්. එයා සතුරා නෙවෙයි මැරෙන්නේ එයා තමයි මැරෙන්නේ. ඉතින් මේ සමාව දීම කියන දේ ඊටාම විශාල දෙයක් වැදගත් දෙයක්. ඒ නිසා හොයලා බලලා කාත් එක්කවත් කිසිම තිත්තකමක් වෛරකමක් තරහක් තියාගන්න එපා. හිතින් සමාව දෙන්න. අපිට මේ තරම් ලොකු දෙයක් ජේසුස් වහන්සේ අපිට සමාව දුන්නා නම් අපි කොහොමද පුංචි දෙයක් අපිට විරුද්ධ කරපු කෙනෙකුට විරුද්ධව අල්ලන් ඉන්නේ. 29 එවිට ඔහුගේ සහකරු දාසයා බිම වැටි මා ගැන ඉවසුව මැනවි. නුඹට ගෙවන්නෙමි කන්නලව් කළේය. නමුත් ඔහු නොකැමැතිව ගොස් ණය ගෙවන තුරු ඔහු ඉරගේ දැමුවේය. අපි පලිගන්න අපි යට විරුද්ධව දේවල් කරන්න යට විරුද්ධව අපි කතා කරන්න අයි තරහ නිසා කේන්ති නිසා අපි දේවල් කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි දේවල් ඉතින් එයා අපිට අද ස්වාමින් වහන්සේ අපේ සියලු වැරදි වලට සමාව දුන්න නිසා අපි දෙන්න සමාව දෙන්න කැමති නෑ සෙටල් වෙන්න කැමති නෑ සමාව දෙන්න කැමති නෑ. නමුත් මේ දාසයා මොකද කරේ? ගිහිල්ලා හිරගෙදර දැම්මා. එයා සමාව වෙන්න කියලා කියද්දී සමාව දුන්නේ. කොච්චර ලොකු දෙයක් වුණත් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයාට කිව්වනම් අනේ සෝරි මට මේම වුණා මන් දන්නවා මට වැරදි මං සෝරි කිව්වත් ඒ සෝරි කිව්වට පස්සෙත් අපි තරහ තියාගන්න බෑ. එයා සමාව ඉල්ලුවොත් ඔබ අනිවාර්යයෙන්ම සමාව දිය යුතුයි. හරි ඔබ හිතින් සමාව දුන්නා හැබැයි ඇවිල්ලා සෝරි කියලා ඉල්ලුවේ නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි සෝරි කියලා කිව්වට පස්සේ අපිට අනිවාර්යයෙන්ම සමාව දිය යුතුයි. අපිට සමාව දෙන්න කොහොමද ඊට කලිමුත් අපි සමාව දිය යුතුයි. අපේ හිතින් එයාට සමාව දීලා ඉවරයි මම කියලා. ඉතින් සමාව දෙන්න. නමුත් මේ පුද්ගලයා වැටිලා ඉල්ලනවා සමාව දෙන්නේ නෑ. 31 ඔහුගේ සහකාර දාසයා සිද්ධ වූ දේ දැක ඉතා ශෝකව ඇවිත් සිදු වූ සියල්ල තමාගේ ස්වාමියාට කිව්වේය. එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට නපුරු දාසයා නුඹ මාගෙන් ඉල්ලූ නිසා ඒ ණය සියල්ල නුඹට කමා කළමි. මොකද කියන්නේ මේ දෙවියන් වහන්සේ කියනවා මගෙන් සමාව ඉල්ලුවා යාඥා කරන්න ආපු වෙලාවේදී සමාව වෙන්න ස්වාමීනි මගේ අතින් වෙච්ච වැරද්ද නිසා කියලා මම ඔයාට සමාව දුන්නා. අයියෝ වගේ සහෝදරයට ඔයා සමාව දුන්නේ නැත්තේ කියලා ස්වාමීන් වහන්සේ අපෙන් අහනවාද? 33 මා විසින් නුඹට කරුණා කළ සේක්ම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණා කරන්නට යුතුව තිබේ නොවේදයි කීවේය. ඔහුගේ ස්වාමියා කෝපව තමාට ණය වූ තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු ඔහු වදකාකාරයට බාර දුන්නේය. වදකයාට බාර දුන්නේය. මොනවද උනේ? වදකයාට බාර දුන්නේ. නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින්
තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේද නුඹලාට සේම කරනවා ඇතැයි කීස් එක. ඉතින් මගේ සෙනෙහවන්තය ඕකම ජේසුස් වහන්සේ 6:13 කියනවා සමාව දෙන්න. දැන් අපේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ බලුවේ මේක දිනපතා මගේ භෝජනය මට දෙන්න. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනය මට ඕනේ. ඒ වගේම හැමදාම මගේ නායකයන්ට මම කමක් කළක් මෙන් මගේ නායත් මට කමා කරන්න කියලා කියනවා. ඉතින් ස්වාමින් වහන්සේ ඒ දේ ඉතාම වැදගත් අවශ්‍ය නිසා තමයි ස්වාමින් වහන්සේගේ යාඥාව තුළට ජේසුස් වහන්සේ ඇතුල් කළා. ඒ ණයක් හැටියට උන්වහන්සේ ඒක පෙන්වුවේ අප තුළ තියෙන පාපය අපිට කවදාකවත් ගෙවලා ඉවර කරන්න බෑ. ණයක් හැටියට ඒක ණය ඒක අපිට ගෙවලා ඒක පියවන්න බැරි පාපය. මේ දේ ස්වාමින් වහන්සේ එක ෂණයකින් අපි සමාවිල්ලපුවම උන්වහන්සේ අපිට සමාව දුන්නා. ඉතින් ඒ නිසා අද ඔබට සමාව දී ගන්න බැරුව සමාව දෙන්න බැරුව ඉන්නවාද? කවුරු හරි කරපු දෙයක් නිසා, ගොඩාක් කලින් වෙච්ච නිසා, පොඩි කාලේ ඔබට වෙච්ච දෙයක් නිසා, මොකක් හරි නිසා ඒක තාම ඔබගේ හදවතේ තුවාලයක් හැටියට පැහැරි තියෙනවාද? උන්වහන්සේගෙන් ඉල්ලන්න අද මට ශක්තිය දෙන්න ස්වාමිනේ, මට ඒ පුද්ගලයාට සමාව දීලා එයාට සමාව දෙන්න. ඔබට පුළුවන්. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළ ඉන්න නිසා අනිවාර්යයෙන්ම මොනතරම් ගොඩාක් මුදල් පාඩු වෙලා සිද්ධ වෙන්න ඇති. ගොඩාක් ඔබ කියන්නේ ඔබ නෙවෙයි මේක නිකං අපරාධ. සමහර වෙලාවට අපි නීතිමය පැත්තෙන් රස්තියාදු වෙලා නිකං දේවල් කරගෙන අපිට කාලය අපතේ ගිහිල්ලා අපි රස්තියාදු වුණා, අපේ මුදල් වැය වුණා, අපිට මේ දේවල් වුණා. මට ඇත්තටම කිව්වොත් මට අදාළ දෙයක්වත් නෙවෙයි, අවශ්‍ය නැති දෙයක්වත් නෙවෙයි, නිකම්ම ආව මේ ඇදලා දැම්ම. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් ඔබගේ නෙවෙයි වැරද්ද, තව කෙනෙක්ගේ වැරද්ද නිසා ඔබ ඒ දුක් විඳා. ඒක හිතේ පැහැවෙනවා, තරහව තියෙනවා. සමාව දෙන්න. ලේසි නෑ, මේ කියන දේ ලේසි නෑ. හැබැයි ඔබ කළ යුතුයි ක්‍රිස්තුස් වහන්සේ තුළ. මේ ඒක ජේසුස් වහන්සේ මෙච්චර පැහැදිලිව මේ වගේ කතාවක් අරගෙන ජේසුස් වහන්සේ කියන්නේ උන්වහන්සේ සභාව දී යුතුයි කියන දේ. සුවය ලබන්න මේ අපි ඉන්න දිව්‍යමය සුවය පාඩමේ වැදගත්ම දේ හැමෝටම සමාව දිය යුතුයි. යේසුස් වහන්සේ පරණ කිවිසුමෙන් ඉගැන්වූ පරිදි මිනිස්සුන් ඉගැන්වීම් ඇසීමෙන් ඇදහිල්ල ලබාගත් අතර සුවය ලැබුවෝය. රෝම 10:17 කියනවා ඇසීමෙන් අපිට ඇදහිල්ල වර්ධනය වෙනවා කියලා. ඒ කාලේ සිනගෝගවල තිබුණේ මෝසස්ගේ විවස්ථාව පොත් පහ. එහෙම නැත්නම් යුදෙව් බයිබලයේ තනක් කියලා කියනවා. තනක් කියලා කියනවා. එහෙම නැත්නම් පංච පුස්තකය. ඒක ගෙනල්ලා දිගෑරලා කියවනවා ස්වාමීන් වහන්සේ. එතකොට කියවනකොට සිනගෝගවල හැම කෙනෙක්ම ඒ අහගෙන ඉන්නවා ඒගොල්ලෝ. ඒකයි රෝම 10:17 කියන්නේ ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙන්නේ කියලා කියන ඇසීමෙන්. හරි? අපි අසද්දී. දැන් එක්කෙනෙක් අර ලියන්න, මොකද ඒ කාලේ හැමෝටම කියවන්න ලියන්න බැරි නිසා යම්කිසි කොටාසයකට විතරයි කියවන්න ලියන්න පුළුවන්. ඒකට ලියන්නෝ කියලා එකයි බයිබලේ කියන්නේ. ඒගොල්ලෝ ලියන අය බයිබලේ. ඒ වගේම පූජකයාද ඒගොල්ලෝ ඇවිල්ලා එයා තමයි ඒ තනක් එක එහෙම නැත්නම් හීබ්‍රු බයිබලේ අරගෙන කියවන්නේ. එතකොට අනිත් අය වාඩි වෙලා අහගෙන ඉන්නවා ඒගොල්ලෝ. එතකොට අහන් ඉන්න දේ කියවන්නේ මොනවාද? ස්වාමින් වහන්සේගේ හස්කම්, ස්වාමින් වහන්සේ කරපු දේවල්. එතකොට කියද්දී ඇදහිල්ල ඒගොල්ලන්ගේ වර්ධනය වෙනවා, වැඩි වීම. ඒකයි කියන්නේ ඇසීමෙන් ඇදහිල්ල වර්ධනය වීම කියලා. එතකොට මිනිස්සුත් ආවා මේ වගේම ජේසුස් වහන්සේ පරණ කිවිසුමෙන් ඉගැන්වූ පරිදි. ඒ කියන්නේ ඒ කාලේ අලුත් කිවිසුම තිබුණේ නැහැනේ. ජේසුස් වහන්සේ යසාය පොත, එතකොට මොනවාද ගීතාවලිය, උන්වහන්සේ දිව්‍ය කතාව, ඒ ගොඩාක් කොටස් වලින් උන්වහන්සේ ගොඩාක් දෙවලින් තමයි අරගෙන උන්වහන්සේ කියුවේ. එතකොට මිනිසුන් ඉගැන්වීම් ඇසීමෙන් ඇදහිල්ල ලබාගත් අතර සුවය ලැබුවේ. එතකොට ජේසුස් වහන්සේ සුව කරන නිසා උන්වහන්සේගේ ඉගැන්වීම අසන්නත් ඒ වගේම සුවය ලබන්නත් මිනිසු දිගටම ආවා. පාත සඳහන් බයිබල් පද විය හැක්කේ යේසුස් වහන්සේ ඉගැන්වූ බවට විශ්වාස කළ හැකිය. ඒ කියන්නේ බයිබල් විශාරද විශ්වාස කරනවා ඒ කාලේ ජේසුස් වහන්සේ කියවද්දී මේ වගේ බයිබල් පද යේසුස් වහන්සේ ඒ කාලේ කියන්න ඇති කියලා කියන. අපි බලමු මොනවාද කියන එක. නික්මයාම 15:25 සිට 26 දක්වා. නික්මයාම මේ පළවෙනි පොත් පහේ තියෙන දෙවෙනි පොත. ඔව් ස්වාමින් වහන්සේට අඬ ගැසීය. ස්වාමින් වහන්සේ ඔවුට ගහක් පෙන්වූසේක. දැන් ඊශ්‍රායල් සෙනග
ඊජිප්තුවෙන් දෙවියන් වහන්සේ මෝසස්ව පාවිච්චි කළා ගලවලා ඇවිල්ලා දැන් රතු මූද දෙබෑ කළා ඒගොල්ලෝ ඊට පස්සේ රතු මූද පාස් කරලා ඒගොල්ලෝ ඇවිල්ලා ටික දුරක් ආවට පස්සේ ඒගොල්ලන් ඔක්කොමලට තිබහයි වතුර නැහැ. එතකොට මාරා කියන ස්ථානයකට ඒගොල්ලෝ ආවම ඒගොල්ලෝ වතුර දැක්කා. වතුර දැක්කම ඒ වතුර අරන් කියන බිල බැලුවම තිත්තයි වතුර බොන්න බෑ. දැන් ඒගොල්ලන් හැමෝටම තිබයි. දැන් දිග ගමනක් ඒගොල්ලෝ ආවේ බය වෙලා කොමාරි පාරාවකින් දෙවියන් වහන්සේ බේරලා ඒගොල්ලන් රතු මූද දෙපා කළා දෙවියන් වහන්සේ මේ පැත්තට ගෙනල්ලා දැන් දිගටම නඩේ යද්දී ඒගොල්ලන්ට තිබහ නිසාද මේ මාරස් කියන ස්ථානයේදී තිත්ත වතුර තිබ්බා. එතකොට ස්වාමින් වහන්සේ මේගොල්ලෝ ඔක්කොම ඔහුට ගහක් පෙන්වූසේක ඔහු ඒ ජලයට හෙළු කල ජලය මිහිරිවිය එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක. එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂා කොට ඒ කියන්නේ 22 23 24 ඔබ කියවලා බලන්න. එතන ඒ ඊට පස්සේ මෝසස්ට ඒගොල්ලෝ දොස් තබනවා දෙවියන් වහන්සේට කියනවා අපිව ගෙනාවේ මෙතනට මරන්නද දේවල් කරන්නද අපිට වතුර නැහැ අපිට තිබහයි දෙන්න කියලා කියද්දි මේ වතුර තිත්තයි බොන්න බෑ කියද්දි දෙවියන් වහන්සේ මෝසස්ට පෙන්වන අන්න ගහක් තියෙනවා ඒ ගහ ඒ කඩලා මේ වතුරේකට දාන්න වතුර මිහිරි. ඉතින් අද ඒ ගහ කියන කුරුස ගහ දිහා බලලා ඔබ සුවේ ලබා ගන්න කුරුසේ දිහා ක්‍රිස්තුස් වහන්සේව පූජා ඒ කුරුස පූජාව තුළ ක්‍රිස්තුස් වහන්සේ අද ඒ ගහට සමාන කරන දේ තමයි ඒදා ඒ තැන තිබිච්ච ඒ ගහ මොනවාද උනේ මිහිරි විය. ඒ කියන්නේ ඒ තිත්ත දේ මිහිරිවිය. අද අපේ ජීවිතයේ තියෙන තිත්ත අත්දැකීම් තිත්ත දේවල් අමාරුයි අපිට දරා ගන්න බෑ. ඒවා මෙවා කරන්න බෑ. අපි කියන කීයටවත් මේ ඉතල බැලුව සමාව දෙන්න බැරි වරදක් යා කරේ මෙවා කරන්න බෑ කියන දේ අපිට පුළුවන් නෑ. සමාව දුන්නා. ඒ අමිහිරි දේවල් ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ ජීවිතේ මිහිරි බවට උන්වහන්සේ පරිවර්තනය කරනවා. ඒක උන්වහන්සේට බාර දෙන්න. ඔබගේ තියෙන දේ උන්වහන්සේට බාර දෙන්න. කියන්න ස්වාමීනි මට මේක අමාරුයි. මට ශක්තිය දෙන්න. මට ආසයි ඔබ වහන්සේත් එක්ක යන්න දේවල් කියලා. ඉතින් දෙවියන් වහන්සේ පෙන්නුවේ එදා තියෙන ඒ ගහ ඒ ජලය හෙළූ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක් දුන්සක. අද ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතේ තියෙන සියලු තිත් අත්දැකීම් සහ උන්වහන්සේ ඒ ප්‍රීතිය බවට හරවන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ කුරුස ගස දිහා බලලා උන්වහන්සේ කිව්වා සුවය ලබා ගන්න කියලා. හරි. ඊට පස්සේ උන්වහන්සේ 50ක්ද දුන්සේක. එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂා කොට අපි බලමු 26. නුඹ දේව ස්වාමින් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කම් දී උන්වහන්සේගේ ඇස් හමුවේ හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග ආරක්ෂා කරන්නයින් නැහිනම් මිසරවරුන් පිට මා පැමිණුවා වූ රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමිණෙන්නේමි. මක්නිසාද මම වනාහි නුඹේ සුව කරන්නා වූ ස්වාමින් වහන්සේ යයි කීසේක. මිසරවරු පිටට මම ගෙනා වූ පීඩාවන්ද රෝගද කිසි දෙයක් නුඹ මතට මම නොපමනවන්නේමි කියලා කියනවා. හරි permit ඉංග්‍රීසි වලින් කියනවා එතන put I will not put any sickness කියලා put කියන වචනය පරිවර්තනය වෙලා තියෙන්නේ permit I will not permit කියන තමයි ඉංග්‍රීසි ඔබ ඉංග්‍රීසි බයිබලයේ කියවුවොත් මේ Exodus 15:25 26 වල තියෙන I will not put any sickness put put කියන වචනය හිබ්‍රු භාෂාවෙන් පරිවර්තනය වෙන්නේ permit කියන එක. I will not permit කියලා කියන උන්වහන්සේ අවසර දෙන්නේ නැහැ කිසිම රෝගයක් ඔබ වෙතට එන්න කිසිම පීඩාවක් එන්න. හැබැයි උන්වහන්සේ 25 මොනවද දැක්කේ? නියෝගයක් උන්වහන්සේ දුන්නා. නුඹ දේව ස්වාමින් වහන්සේ හඬට ඕනෑකමින් ඇහුම්කම් දී උන්වහන්සේ ඇස් හමුවේ හරිව තිබෙන දේ ස්වාමින් වහන්සේ ඉදිරියේ මම හරිව තිබෙන දේ මම කළ යුතුයි. මම වැරදි කර පාපය තුල ජීවත් වෙවි දේවල් කරමින් ස්වාමින් වහන්සේගෙන් සුවය හොයනවා නම් දේවල් හොයනවා නම් ස්වාමින් වහන්සේට අමාරුයි ඔබගේ ජීවිතයේ දේවල් කරන්න. මොකද ඔබගේ විල්ලකින් ඔබගේ කැමැත්තෙන් ඔබට ඕන විදිහට තමයි ජීවත් වෙන්නේ. ඔබට ඕන දේ කරන්නේ දේවල් පිළිපදින්නේ නැහැ. ඉතින් අපි ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෝ හැටියට දවසින් දවස ක්‍රිස්තුස් වහන්සේ වෙතට ස්වරූපයට වෙනස් විය යුතුයි. අපිට පුළුවන් හැම ඉරිදාම පල්ලියෙන් අපිට පුළුවන් හැමදේම කරන්න ස්වාමින් වහන්සේ තුල දේවල් කරන්න. නමුත් අපිට වෙනස් නොවි ජීවත් වෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ ඒක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි තුල වෙනස දවසින් දවස මාසෙන් මාසෙ අවුරුද්දෙන් මේ ආවා වූ තුල ඔබ තුල වෙනසක් තිබිය යුතුයි. අනිත් අයට වඩා වෙනස් විය යුතුයි. තාම ඔබ පරණ පාපය තුල පරණ දේවල් කර ජීවත් වෙනවද?
අමාරුයි ස්වාමීන් වහන්සේ තුළ. හරි. මේ මම කතා කරන්නේ එක පැත්තක් රෝගී ගැන. තව බොහෝ පැති තියෙනවා. ඒවත් මම ඉස්සරහට විස්තර කරන්න. හරි. ප්‍රධානම දේ සමාව නොදී ඉන්න එක රෝගවලට ප්‍රධානම දේවල්. හරි. ඉතින් මිසරවරුන්ට පිට පැමුණු කිසිම රෝගයක් රෝගවලින් එකක්වත් දෙවියන් වහන්සේ අප පිටට පමුණවන්නේ නැහැ. මක් නිසාද මා වනාහි නුඹ සුව කරන ස්වාමීන් වහන්සේගෙන් තමයි අපි සුවය ලබා ගන්න දිව්‍යමය සුවය. ලූක් 5:15 එහෙත් උන්වහන්සේ ගැන ප්‍රෞතිය වඩා පතල විය. බොහෝ සමූහයෝ වචනය අසන්ටත් තමුන්ගේ රෝග සුව කරගන්නටත් ඇසු රැස් වූය. මොනවද උනේ මේ අලුත් ගිවිසුම ඔබට අරන් පෙන්නුවේ. බොහෝ අය ගිහිල්ලා මොනවද කරේ? ඒගොල්ලෝ ආවා ජේසුස් වහන්සේගේ වචනය අසන්ට. වචනය ඇසීමෙන් ඇදහිල්ල අපිට වර්ධනය වෙනවා. වචනේ කියවන්න දෙවියන් වහන්සේගේ වාක්‍ය වචනය, ඒ වගේම ස්වාමින් වහන්සේගෙන් සුවය ලබා ගන්නට ඒගොල්ලෝ හැමෝම ආවා. ඊළඟට ගීතාවලිය 103:2-3 මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව. මාගේ ආත්මය ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති කරව. උපකාර කළ කියන්නේ benefits. මේකේ තියෙන ඉංග්‍රීසි වලින් මම දාලා තියෙන ඔබට NIV version එක praise the Lord my soul and forget not all his benefits. හරි benefits නේ. අද මේ රටේ ගොඩක් කතා කරන්නේ benefits නේද? benefits අපිට තියෙන ස්වාමින් වහන්සේගේ benefits, ස්වාමින් වහන්සේගේ provision එක, ස්වාමින් වහන්සේගේ healing power එක, ස්වාමින් වහන්සේගේ protection එක, ස්වාමින් වහන්සේගේ benefits එක තමයි අපි ගමන් කරන්නේ ස්වාමින් වහන්සේ. අපි by chance නැත්නම් by luck නෙවෙයි, we live by faith. අපි හරි දෙවියන් වහන්සේගේ දරුවෝ ඇටියට live by faith. අපි ඇදහිල්ලෙන් ගමන් කරන සෙනඟක් උන්වහන්සේ කෙරේ, උන්වහන්සේ දිහා බලාගෙන යන සෙනඟක්. මගේ සෝස්සක උන්වහන්සේගෙන් තමයි මම සාරේ උරාගෙන මගේ ජීවිතේ මගේ දේවල් කරගෙන ඉදිරියටත් ඉහළටත් ගමන් කරන්නේ. උන්වහන්සේ මගේ සාර්ථකත්වයේ රහස උන්වහන්සේ තමයි සියල්ල මගේ ජීවිතේ කියන දේ. ප්‍රතිලාභ benefits කියලා කියන්නේ සිංහලෙන් ප්‍රතිලාභ යනු වචනේ තේරුම දෙවන පදයේ ප්‍රතිකාර යන්නයි කියන දේ. හරි හීබ්‍රු භාෂාවෙන් එතන benefits කියලා ඉංග්‍රීසි වලින් translate වෙලා තියෙන්නේ. සිංහලෙන් බයිබලයේ අපි දකිනවා උපකාර සියල්ල සිහි නැති නොකරවා උපකාර කියලා කියනවා. ඒකේ අතරම කිව්වොත් ප්‍රතිලාභ කියන දේ ප්‍රතිකාර උන්වහන්සේ අපිව කරන්නේ ප්‍රතිකාර කොහෙද? මගේ soul එක කියලා කියන්නේ මගේ ආත්මය මගේ ප්‍රාණය නේ, මගේ මනස, මගේ විල්නස් එක, මගේ කැමැත්ත, මගේ ඉමෝෂන් එක, මගේ ශරීරය උන්වහන්සේ තමයි උන්වහන්සේගේ benefits වලින්, උන්වහන්සේගේ ප්‍රතිකාර වලින් මම සුවය ලබන්නේ, සතුටෙන් ඉන්නේ. ඊළඟට 3 ගීතාවලිය 103:3 උන්වහන්සේ තාගේ සියලු අයිතුකම් කමා කරන සේක, තාගේ සියලු රෝග සුව කරන සේක. Who forgives all your sins and heal all your disease. හරි අපි බලමු. සමාවෙන්න එකේ ප්‍රතිලාභ යන වචනය තේරුම් ගන්න. මම දෙවෙනි පදයේම කොපි කරලා තියෙන තුන්වෙනි එකේ disease ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සියලු පව් අපිට සමාව දෙන උන්වහන්සේ අපේ සියලු පව් වලට මොනතරම් බරපතල පාපයක් වුණත් මොනතරම් වැරද්දක් වුණත් අපි සමාවිලොත් අතනදී දැක්කේ මොනවාද? අර 16 වැටිලා 10000ක් ගෙවා ගන්න බැරුව කිව්ව අනේ මට සමාවෙන්න කියලා උන්වහන්සේ ඉල්ලපු කල දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ දේ තමයි. අපේ තියෙන මහාන් තත්ත්වයේ ලොකුකම නැහැ, මම මොනවා කරන්නේ, මම වැරදි කළා නැහැ, මම හේම නැහැ බලමු, ඒ දේ නෙවෙයි. යටහත්කම උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ දේෙන් ඔබ සුවය ලබන. ඒ වගේම and heals all our sin කියන තාගේ සියලු රෝග සුව කරන්න බැරි රෝගයක් ස්වාමින් වහන්සේලා නැහැ. වෛද්‍ය විද්‍යාවට තේන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවට සුව කරගන්න බෑ, මේක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ, මේක හොයාගන්න බෑ, මේක මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. දේවල් කියයි ඒව කරන්න. නමුත් ස්වාමින් වහන්සේ ඉදිරියේ සියලු රෝග සුව කරන සේක උන්වහන්සේට පුළුවන්. වෛද්‍ය විද්‍යාවට සුව කරන්න බැරි ඕනම රෝගයක් ස්වාමින් වහන්සේ තුළ සුව කරන්න. ඒ සුවය ලබා ගන්න ඔබට 100%ක් අයිතිය තියෙනවා,
100%ක් උන්වහන්සේ උරුමය දීලා තිබෙනවා. ඔබ ඒකට අයිති, ඔබ ඒකට qualified, ඒ benefits වලට qualified 100%. ඔයාලට ඒ දේ දීලා තියෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේගේ ලේවල බලෙන් ඔබට ඒ සුවය තිබෙනවා. ඒක ලබා ගන්නේ ඔබ තමයි. ඉතින් මගේ සෙනෙහවන්තය මේක තමයි අවසාන ස්ලයිඩ් එක මම වඩා නැහැ. අද 6:45 විනාඩි 45ක් කතා කරා. ඉතින් ස්වාමීන් වහන්සේ තුල මම මේ ස්ලයිඩ් එකකින් සිට් වෙලා ඉතින් ස්වාමීන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන මේ ආශිර්වාදය, උන්වහන්සේ දීලා තියෙන මේ ගැලවීම ආරක්ෂා කරගන්න, ගැලවීම ඔබ ආරක්ෂා කරගෙන පරිසම් කරගන්න, ස්වර්ගය දක්වා යන්න මේක පරිසම් කරගන්න. 1 කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ පෞල්තුමා කියනවා මොනවද කියන්නේ අපි බලමු. අපිට වෙලාව තියෙන නිසා මම ඔබට පෙන්වන්නම්. තව විනාඩි 10ක් 15ක් තියෙනවා. විසිහතරේ සිට දුවන ස්ථානයේ සියල්ලෝම දුවන නමුත් තෑග ලැබෙන්නේ එක්කෙනෙක් බවට සමාවෙන්න සම්පූර්ණයෙන් බයිබලේ පේන ස්ක්‍රීන් එකට මම 24 විතර සිලෙක්ට් කරන්න එතකොට හරි දැන් අපිට පේනවා ඇති දුවන ස්ථානයේ සියල්ලෝම දුවන නමුත් තෑග ලැබෙන්නේ එක්කෙනෙක්ම බව නොදනියුද එසේම නුඹලාත් ලබා ගන්නා පිණිස දුවාපල්ලා මොන තෑග ලබා ගන්න දුවන්නේ ස්වර්ග රාජ්‍ය දැන් රේස් එකේ ඒ කාලේ රේස් එක දුවනවා මැරතන් එකේම රේස් එක දුවන්නේ දිව්වම 10 දෙනෙක් දිව්වනම් ට්‍රැක් පහක් නැත්නම් 10ක් තියෙන ට්‍රැක් එක 10 දෙනෙක් දිව්වොත් එක්කෙනාට ඒ තෑග්ග ලැබෙන්නේ පෞල්තුමා කියන එක්කෙනායි ලැබෙන්නේ නමුත් අපි හැමෝම දැන් අද දුවන රේස් එක දුවන්නේ කොහෙද ස්වර්ග රාජ්‍ය බලාගෙන දුවන්නේ ඒක තමයි අපේ තියෙන තෑග්ග එන එසේම නුඹලත් ලබා ගන්නා පිණිස දුවාපල්ලා මොනවාද තෑග්ග ලබා ගන්න ස්වර්ග රාජ්‍ය මගේ එකම අරමුණ එකම දේ මේ වැටිච්ච ලෝකේ පීඩාව තියෙනවා අමාරු හතර පැත්තෙන් බැලුවොත් කොයි පැත්තේ බැලුවත් පාපය පීඩාව නේද පරීක්ෂාව ටෙම්ප්ටේෂන් එක මේ ලෝකේ තියෙන ටෙම්ප්ටේෂන් එක කවදාකවත් නැති වෙන්නේ නැහැ නතර වෙන්නේ නැහැ නමුත් මේ ටෙම්ප්ටේෂන් එකෙන් මම බේරෙන්න නම් මේ පාපෙන් බේරෙන්න නම් මම උපරිමය මගේ ශක්තිය ඉහළට ගෙන යන්න එක්ස්ට්‍රීම් වලට යන්න ඕනේ එතකොට මට පුළුවන් ටෙම්ප්ටේෂන් එකෙන් බේරලා ඉන්න නැත්නම් හරිම ටෙම්ප්ටිං හරි පාපේ මොකද යක්ෂය වගේ බොහෝ දේවල් සැලසුම් කරලා තියෙන කෙනවා අල්ලගන්න ඉතින් දිනන පිණිස වීර්ය කරන්නා වූ සියල්ලෝම සියල්ලේ පමණ දැන ඇසිරෙන්න ඒ කියන්නේ මම දිනන්න නම් මම ඇත්ලටික් කෙනෙක් මම එක්සර්සයිස් කරන්න ඕනේ හැමදාම මම ප්‍රැක්ටිස් කරන්න ඕනේ මම ග්‍රවුන්ඩ් එකට ගිහලා දුවන්න ඕනේ 100 මීටර්ස් හැමදාම ප්‍රැක්ටිස් කරන්න මම ස්ටොප් වොච් එකේ ටයිමින් බලනවා මගේ දැන් ඉම්ප්‍රූව් වෙලා විනාඩි 5ක් ගත්ත ඉස්සලා දැන් 4මාරක් වෙලා දැන් 4 වෙලා දැන් 3මාරකින් 100 මීටර්ස් යන එතකොට මගේ ශරීරය මම ඒකට අවශ්‍ය විදියට මම හැඩගස්ස ගන්නවා මම බර අඩු කර ගන්නවා මට දුවන්න පුළුවන් වේගින් මට ස්පීඩ්ලි දුවන්න පුළුවන් මගේ කකුල් මගේ දේවල් ඔක්කොම මම ට්‍රේන් කරගන්න. එතකොට ස්වාමීන් වහන්සේ තුළ අපි හැමෝම මේ රේස් එක දුවන්න ඒ තෑග්ග ලබා ගන්න නම් අපිව ට්‍රේන් කරගන්න ඕනේ. අපිව ඩිසිප්ලින් කරගන්න ඕනේ. ඇත්ලටික් කෙනෙක්, ස්පෝර්ට්මන් කෙනෙක් යා ඩිසිප්ලින් එකක් තියෙනවා ඩිසිප්ලින් කරගන්නවා. ගොඩක් සමහර කැමවල් අවොයිඩ් කරනවා. කොහෙ ගියත් කොච්චර ඔෆර් කරත් නෑ අම්මෝ ඒක කන්නේ නෑ මම මේවා කන්නේ නෑ මේ වෙලාවට මගේ මීල් එක ගන්නවා පහට. අපි 6ට ජිම් එකට යනවා කියලා සෙට් කරගත්තා නම් හැමදාම 6ට ජිම් එකට යනවා වැඩ ඇරලා වෙන්න. එයා ඒක ඩිසිප්ලින් එකක් හදාගෙන තියෙනවා. ඔබයි මායි ඩිසිප්ලින් එක කරගන්න මම මේ වෙලාවට යාඥා කරනවා නම් මම හැමදාම යාඥා කරනවා. මේ වෙලාවට මම බයිබලෙ කියන යාඥා කළ ඉවර වෙලා මම බයිබලෙත් කියවලා තමයි ඊළඟට නිදාගන්නේ. එහෙම නැත්නම් ඊළඟට ඊතුරු වැඩ කටයුතු ටික මම කරන්නේ. එතකොට පෞල්තුමා කියනවා මේ ඇත්ලටික් යාව ඩිසිප්ලින් කරලා යා කොහොමද යාව ට්‍රේන් කරලා යා හදාගන්න විදියට ස්වාමින් වහන්සේගේ මේ රේස් එක දුවන්න ඔබයි මායි ට්‍රේන් කරගන්න ඕනේ.
දැන් අපි අද බලපු ඒ කතාවේ මම සමාව දීලා මගේ ජීවිතේ මම හදාගන්න මම මේවා කරන්න මාව ට්‍රේන් කරගන්න මම ඩිසිප්ලින් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ තුල. ස්වාමීන් වහන්සේ එකක් කියන නුඹලට මම නියෝගයක් දුන්නා. නුඹලා මගේ ඇස් ඉදිරියේ හරිව තිබෙන දේ කරන්න බලා ගන්න. එහෙනම් මම මේ දේවල් වලින් වෙන් වෙන්න ඕනේ. ඔවුන් එසේ කරන්නේ දිරන්නා වූ ඔටුන්නක් ලබා ගන්නා පිණිස. ඒ කියන්නේ ඒගොල්ලෝ එච්චරට ප්‍රැක්ටිස් කළා දුවන්නේ රේස් එකයි ඒ අවෝඩ් එක නැත්නම් යාකට ඒ මෙඩල් එක ගන්න. හැබැයි ඒක කියනවා ඒක දිරා යන දෙයක්. ඒක වැඩක් නෑ ඒක. හරි යා ගෝල්ඩ් මෙඩලිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, සිල්වර් මෙඩලිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ඔලිම්පික් ගෝල්ඩ් මෙඩලිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. යා ඒකට එච්චරට ප්‍රැක්ටිස් කරා. හරි. ඒකම තමයි යාගේ තන. එහෙනම් පෞල්තුමා කියන එහෙමනම් ඔයමයි කොච්චර ප්‍රැක්ටිස් කරන්න ඕනද ස්වර්ග රාජ්‍යයේ ගෝල් එක ඒ මෙඩල් එක දිනා ගන්න නම්. මේ රේස් එක අපි දුවන රේස් එක. අපි දුවන රේස් එක නිකන් රේස් එකක් නෙමෙයි. ඒක දිරා යන වේස්ට් වෙන්නේ නැහැ. අන්තිමට අපි කියනවා අපරාධේ නිකන් වේස්ටඩ් නේ. එහෙම වෙන්නේ කවදාකවත් ඔබට. එහෙම වචනයක් එන්නෙත් නැහැ, වෙන්නෙත් නැහැ. ස්වාමින් වහන්සේ තුළ ඔබ දුවන රේස් එක. එහෙමනම් මේ අවුරුද්ද ඔබ ඩිසිප්ලින් කරගන්න. කොහොමද මම දේවල් කරන්නේ? මට මේක කරන්න බැරි දේවල් මම ගන්නවා ඩිසිප්ලින් එක. මම අවුරුද්දෙන් බයිබලේ කියලා ඉවර කරන්න ඒ පාඩමට මම ගෙනවා. ගොඩාක් ඔන්ලයින් තියෙනවා බයිබල් තියෙනවා bible.com කියලා ඇප් එක තියෙනවා. දේවල් දාගන්න, දේවල් ප්ලෑන්ස් තියෙනවා. බයිබලේ මාස 6න් කියවන්න, මාස අවුරුද්දෙන් කියවලා ඉවර කරන්න. අනිවාර්යයෙන්ම බයිබලේ කියවලා ඉවර කරන්න. ඔබ බයිබලේ කියවන්න දේවල් අසලත් දෙක කරනවා. එතකොට යාඥා කාලයක් හැමදාම යාඥාව කියන දේ අත්‍යවශ්‍ය දෙයක්. සතියට සැරයක් ෆාස්ටිං කරන කොහොම හරි එකපාරට දවසම ෆාස්ටිං කරන්න එපා. වරුවක් මෝර්නිං ආව මම ෆාස්ටිං කරලා ලන්ච් එකයි ඩිනර් ගන්නවා. ඊට පස්සේ බ්‍රේක්ෆාස්ට් උයි ලන්ච් ස්කිප් කරලා මම ඩිනර් ගන්නවා. අන්න එහෙම ෆාස්ටිං එක ටික පුරුදු කළා හැම වීක් එකට සැරයක් කරන්න බලන්න. ස්වාමීන් වහන්සේ තුල ඔබ ඒ කියන්නේ ස්පිරිචුවලි ඔබ ශක්තිමත් වෙ යුතුයි. මේ වගේ හැමදාම මේකම විදියට ගමන් කරන්න බෑ. හරි? ඒ පිණිස ඒ කියන්නේ ඔවුන් එසේ කරන්නේ දිරන්නා වූ ඔටුන්නක් ලබා ගන්නා පිණිසය අපවනාහි නොදිරන එකක් ලබා ගන්නා පිණිසය එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේ. ඒ කියන්නේ දැන් දුවද්දී මාත් එක්ක තව කම්පිටිටර්ස්ලා නේද අපි රේස් එකක් දුවද්දී තව කම්පිටිටර්ස්ලා 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා. මට පුළුවන් වේද ෆස්ට් හෙන්ද කියන සැකයෙන් මම දුවන්නේ. හරි මට ෂුවර් නෑ මට ෆිනිෂ් ලයින් එක වෙනකන් දුවනකම් ෆස්ට් මට ෂුවර් නෑ. නමුත් මම ප්‍රැක්ටිස් වෙලා ආවිල්ලා ඉන්නේ බලමු කියලා සැකයක් මගේ තුල. නමුත් ස්වාමින් වහන්සේ තුල තියෙන දේ. එතකොට එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොව. අපි දුවන මේ රේස් එක සැකයෙන් නෙවෙයි දුවන්නේ. ස්වාමින් වහන්සේ මාව ගනීද පිළිගනීද නැද්ද ඔව්ද නැද්ද නෑ. පහර දෙන්නා වූ සුළඟට පහර දෙන්නාක් මෙන් නොවේ. ඒ කියන්නේ ෂැඩෝ බොක්සින් ඔබ දැකලා තියෙනවද? බොක්සින් මැච් එකට යන්න කලින් අර පුද්ගලයා යනකම්ම මේ ඇවිදගෙන යන්නෙත් ගගහා යන්නේ මේ. හරි ඒ හුළඟට ගගහා යන්නේ. ඉතින් එහෙම හුළඟට පහර දෙදී යන පුද්ගලෙක් වගේත් නෙවෙයි අපි. හරි? අපි නියම දෙයට අපි කරන නියම කිතුනුවන් හැටියට ස්වාමින් වහන්සේ තුළ ඇදහිල්ලෙන් ගමන් කරන සෙනඟක්. පවුල්තුමා කියන්නේ ඒක. ෂැඩෝ බොක්සින් කරන්නේ නැහැ. අපි අනුමාන කරලා දුවන්නේ නැහැ. ඒ කියන්නේ not sure එහා පැත්තේ පස් දෙනා ඉන්න හරිම ට්‍රේන් හොඳ හැකියාව තියෙන 100 meters දුවන්න පුළුවන් කට්ටිය නේ නිසා ෂුවර් නැහැ බලමු. උඩරිම try කරන්නම් කියන දේ නෙවෙයි අපි යන්නේ. අපි දුවන්නේ අපේ රේස් එක ක්‍රිස්තුස් වහන්සේ දිහා බලාගෙන අනිවාර්යෙන් අපි දිනනවා කියන දේ. එසේ කරන්නේ අනුන්ට දේශනා කළාට පසු කොයි ලෙසින්වත් මා එපා කරනු ලබන ඒ පවුල්තුමාගේ දේ තියෙනවා. ඉතින් මගේ සෙනෙහවන්ත මේ ඔබ දුවන මේ රේස් එක ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ දුවන්නේ අනිවාර්යයෙන්ම ඔබට තෑග්ග ක්‍රිස්තුස් වහන්සේ ඔබට දෙනවා. උන්වහන්සේ බලවත් දිව්‍යන් වහන්සේ උන්වහන්සේව තදින් අල්ලගන්න. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන උන්වහන්සේ ඔබට සුවය දීලා තියෙනවා. ඒ සුවය ලබා ගන්න ඔබ සුව කළ ඉවරයි. මාව සුව කළ ඉවරයි ස්වාමින් වහන්සේ මට සුවය දීලා ඉවරයි කියලා යාඥා කරන්න නිතරම ක්ලේම් කරන්න ස්වාමින් වහන්සේගේ වචනය යෙසායා 53 එතකොට 1 පේතෘස් 2:24 අපි බැලුවා 1 පේතෘස් 2:24 සුව කළ ඉවරයි. You were healed නේද?
you will healed 53 තිබ්බා අපි බැලුවා you were healed ඒ කියන්නේ සුව කරලා ඉවරයි කියන දේ ස්වාමින් වහන්සේ තුළ. ඉතින් මගේ සෙනෙහවන්ත නම් මම මෙතනින් නතර කරන්නම්. අපි හැම කෙනෙක්ම අස්වසාගෙන සනමාගෙන අපි ආඥා කරමු. ස්වාමින් වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනිය වහන්සේට ස්තුති කරනවා. 2025 වසරේ වහන්සේ අපිව ගෙනාවු නිසා ස්තුති කරනවා. අපිට 2026 වසරේ පහත අපන්න දුන්න හැම කරුණාවක් ගැනම ස්තුති කරනවා. මේ බයිබල් පන්ති නැවත 2026 වසරේ පටන් අරගෙන අපිට ඉදිරියටත් ඊටත් කරගෙන යන්න වහන්සේගේ කරුණාව තව තව වැඩි වැඩියෙන් දෙන්න කියලා මම ඉල්ලනවා. ස්වාමිනිය වහන්සේගේ දෑතට අද දවසේ අපි බලපු හැම වචනයක්ම බාරයි. ඒ වගේම අද දවසේ සහභාගී වෙච්ච හැම කෙනෙක් මම ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර කරනවා. උන් කාලක් තිස්සේ බලාගෙන හිටියා, වෙලාව බලන් හිටියා, පටන් ගන්න වෙලාව බලන් ඇවිල්ලා අද ජොයින් වුණා ස්වාමින් වහන්සේ. ඒ අය ආවේ ඔබ වහන්සේට ආදරේ නිසා ඒගොල්ලෝ ඔබ වහන්සේ ගැන දැනගන්න ඔබ වහන්සේව ඕනේ නිසා ඒගොල්ලන්ට අනේ ස්වාමිනිය ඒගොල්ලන්ට පිහිට වෙන්න. ඒගොල්ලන්ට උදව් උපකාර කරන්න. ඒගොල්ලන් යන ප්‍රශ්න, කරදර, පීඩා, රෝග, වේදනා මම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. හදවතේ දැවෙන වේදනා ගින්න ඔබ වහන්සේ දකින්න දෙවියන් වහන්සේ ඔබ වහන්සේ කියන ඇතුළාන්තේ බලලා විපාක දෙන තනන් වහන්සේ කියලා. ස්වාමිනිය අපි මේ හැම කෙනෙක් වෙනුවෙන් මම යාඥා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒගොල්ලන්ගේ ස්වාමිනිය ඒ දීලා තියෙන challenges ඒ අරගල ස්වාමින් වහන්සේ ඒගොල්ලන්ගේ දින අභියෝග ස්වාමින් වහන්සේ ඒවන් ජය අරගෙන වහන්සේත් එක්ක ඉදිරියට යන්න. ස්වාමිනිය අද දවසේ කෙනෙකුට සුවය අවශ්‍යද ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනිය මම ස්ථිර කොට ප්‍රකාශ කරන 1 පේතුරුස් 2:24 යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දිව්‍යමය සුවය ඒ කෙනාගේ ඉස්ස සිට දෙපතුල දක්වා යන්න සලස්වනවා ස්වාමිනිය. ඒ වගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් යාඥා කරනවා, රැකියාව වෙනුවෙන් යාඥා කරනවා, වීසා වෙනුවෙන් යාඥා කරනවා ස්වාමිනිය. මේ රටේ මගේ දෙවි පියාණන් ඔබ වහන්සේ පිහිට වෙන්න. මගේ දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ කරුණාව දක්වන්න. ඒ පවුලලා බාර කරනවා, ආශිර්වාද කරනවා. Facebook, YouTube වල හම්කන් දෙන හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ මේ බයිබල් පන්ති ඒකට ආශිර්වාදයක් වෙන්නත් ඒගොල්ලන්ගේ ජීවිතේත් මහත් බලවත් දේවල් වාසය කරන්න සංස්තුති කරනවා. ඒ වගේම ස්වාමිනී අපි හැම කෙනෙක්ම එක්සිට වෙලා බාර කරනවා. පාස්ටර් ට්‍රෙවර්, සිස්ටර් දිලානි, ඒ පවුලම දරුවන් ස්වාමින් වහන්සේ බාර කරනවා. ලෙයට සංගවන හැම කෙනෙක්ම ස්වාමිනී ආරක්ෂා කරන්න. තව තව ඒගොල්ලන්ට ශක්තිය, බලය, මඟ පෙන්වීම, කරුණාව දෙන්න. ස්වාමිනී මේ පටන් ගත්ත සේවය ස්වාමින් වහන්සේ කරගෙන යන්න මේ එංගලන්ත රටේ ඔබ වහන්සේගේ ශක්තිය, ආලේපය තව තව වැඩි කළා. මේ අවුරුද්දේ ඔවුන්ගේ හදවතේ තියෙන හැම ධර්මිෂ්ඨ ආශාවක්, හැම ධර්මිෂ්ඨ ප්ලෑන්ස් ඉෂ්ට කරන්න ඔබ වහන්සේගේ කරුණාව දෙන්න ස්වාමිනී. හෙට දවසේ සර්විස් එක මම බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ලේයට සංගවනවා. ස්ථානයේ දේවදූතයන් නිදහස් කරනවා. ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒ ස්ථානයේ බලවත් විදිහට දවසේ බලවත් සේවයක් කරන්න ඔබ වහන්සේගේ අනුග්‍රහය, කරුණාව දෙන සාස්තුති කරනවා. ඔබ වහන්සේගේ හස්තයට මේ සියලු දෙනා බාර කරනවා. නිර්මල ලේයට සංගවන ආරක්ෂා කළ ආශිර්වාද කරන ස්වාමී යේසුස් ක්‍රිස්තුස්